හොඳයි ඉතින් අද දවසේත් ඇවිල්ලා තියෙනවා නෝලෙන් කම්පියුටර් ආයතනයේට i5 11 gen එකක්. ඉතින් මේ Asus VivoBook ලැප්ටොප් එකක්. ඇත්තටම ඇවිල්ලා තියෙන කීබෝඩ් එක රිප්ලේස් කරන්න. හිතා ගන්නත් අමාරු මේ අලුත් ලැප්ටොප්. ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා මාකට් එකට. ඒත් ඉතින් කීබෝඩ් වල පොඩි අවුල් තියෙනවා. බලමු අපි කීබෝඩ් එක රිප්ලේස් කරමු. ඉතින් අපි මදර්බෝඩ් එක කූලර්ස් ඒක ගලවලා ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේ ඇලුමිනියම් ප්ලේට් එක ගලව ගන්න ඕන. ඊට පස්සේ බෑක්ලිට් එක තියෙනවා. බෑක්ලිට් එක ගලව ගන්න. බෑක්ලිට් එකට ඇරි තමයි කීබෝඩ් එක තියෙන්නේ. දැන් මේ ඇලුමිනියම් ප්ලේට් එක ගලවගෙන ඉවරයි. ඊළඟට බෑක්ලිට් එකයි කීබෝඩ් එකයි ගල්ලා එළියට ගන්න ඕන. දැන් අපි කීබෝඩ් එක හයි කරගෙන ඉවරයි. මම නම් කීබෝඩ් හයි කරන්නේ ඇත්තටම මේ ග්ලූ එකක් යූස් කරනවා. ඒ ග්ලූ එකෙන් තමයි යූස් කරන්නේ. සුපර් ග්ලූ නෙමෙයි. මේ කළා දැන් මේ කීබෝඩ් එක මේ රියල් කන්ඩිෂන් එකටම තියෙනවා. ඊට පස්සේ අපි බෑක්ලිට් එක මේකෙන් අලව ගන්නවා. ඊළඟට අපි කීබෝඩ් කවර් එක හයි කරගන්නවා. බෑක්ලිට් එක ගහලා ඉවරයි දැන්. අපි රිබන් එකත් මේ අලවගත්ත කීබෝඩ් රිබන් එකත් අපි ඊළඟට තියෙන්නේ දැන් කීබෝඩ් එක හයි කරලා ඉවරයි. මේ ආකාරයට කීබෝඩ් එක අපි ඔරිජිනල් තිබ්බ කන්ඩිෂන් එකට අරන් තියෙනවා.